අද අපි කතා කරන්නේ buy me coffee කියන සයිට් එක ගැන. ඉතින් මේ සයිට් එක හදලා තියෙන්නේ කවුරු හරි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට හෝ මොකක් හරි සර්විස් එකක් ගන්න කෙනෙක් අපිට ඒකට දෙන උදව්වක් විදිහට හරි අපිට සපෝට් එකක් විදිහට ටිප් එකක් දෙන එක. ඒ කියන්නේ මොකක් හරි ඩොලර් වලින් හරි මොකක් හරි කරන්සි එකකින් අපිට සපෝට් කිරීමක් තමයි මේ සයිට් එකේ වෙන්නේ. ප්‍රොෆයිල් එකක් හදලා ඒක YouTube වගේ දාන්න. මොකක් හරි නිර්මාණයක් තියෙනවා නම් කවුරු හරි ඔයාලගෙන් සර්විස් එකක් ගන්නවා නම් එයාලට පුළුවන් මේ ලින්ක් එකට through ගිහිල්ලා ඔයාලට සපෝට් කරන්න. ඉතින් මුලින්ම මේ buy me coffee කියලා Google එකේ ගහලා සයිට් එකට ඇවිල්ලා start my page දීලා account එකක් හදා ගන්න ඕනේ. ඔයාලා මෙතනදී ඔයාලගේ ප්‍රොෆයිල් එකට ගැලපෙන්න නමක් දාගන්න. ඔයාලට පුළුවන් Google account එකක් මේකට sign වෙන්න. ඉතින් මම කලින් හදාගත්ත account එකක් තියෙනවා. මම එකෙන් sign up වෙනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා account එක හැදුවට පස්සේ. පුළුවන් මෙතන view page කියන එකෙන් ගිහිල්ලා කස්ටමර්ට හරි සර්විස් එක ගන්න කෙනාට හරි ඔයාලට සපෝට් කරන කෙනාට ඔයාගේ ප්‍රොෆයිල් එක පේන විදිහට හදාගන්න. මෙතන edit දෙන්න පුළුවන් කැමති description එක title එකක් දාගන්න. ඒ වගේ තමයි මෙතන edit page ගිහිල්ලා මෙතන color theme එක profile photo එකක් කැමති දෙයක් වෙනස් කරන්න පුළුවන්. coffee වෙනුවට මේ වගේ වෙන emoji එකක් වුණත් use කරන්න පුළුවන්. එතකොට තව ඔයාලට පුළුවන් ඔයාලගේ මොකක් හරි link තියෙනවා නම් මේ විදිහට social link add කරන්න. ඊට පස්සේ ඔක්කොම හදලා ඉවරලා මෙතන share button එකෙන් ඔයාලට පුළුවන් link එක copy කරගන්න. link එක copy කරලා කලින් කිව්වා වගේම මේ විදිහට YouTube නම් YouTube වීඩියෝ එකකට GitHub එකේ නම් GitHub එකට කැමති මොකක් හරි ඔයා කරන content create කරන තැනට ඒක add කරන්න පුළුවන්. ඔක තමයි සරලව buymecoffee.com එකෙන් වෙන්නේ.